හයි ස්ටඩි බියොන්ඩ් SL YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔස්ට්‍රියා ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකේදී ස්ටුඩන්ට්ස්ලා වරද්ද ගන්න තැන් මොනවද කියලා. ඉතින් මම ඇත්තටම මේ සෝෂල් මීඩියා වල දැකලා තියෙන ගොඩක් ඔස්ට්‍රියා ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එක ගැන කතා කරලා තියෙනවා. හැබැයි කිසිම කෙනෙක් මේ ප්‍රොසෙස් එකේ වැරදුන තැන්, ඒ කියන්නේ සක්සස් නැති ස්ටෝරිස් සෝෂල් මීඩියා වල ෂෙයා කරන්නේ නැහැ. ඉතින් හැම දෙයකම දෙපැත්තක් තියෙනවා වගේම ඔස්ට්‍රියා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරලා මැදදී මේ ප්‍රොසෙස් එක කම්ප්ලීට් කරගන්න බැරුව ස්ටක් වුණ ස්ටුඩන්ට්ස්ලා මේ වෙනකොට ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ වගේ ස්ටෝරිස් කීපයක් බේස් කරගෙන ඒ කියන්නේ දැන් මම මගේ කන්ටැක්ට් නම්බර් එකක් ෂෙයා කරලා තියෙනවා YouTube එකේ. එතකොට සමහර වෙලාවට ස්ටුඩන්ට්ස්ලා මාත් එක්ක කතා කරලා කියපු දේවල් එක්ක තමයි මම මේ වීඩියෝ එක සමරයිස් කරලා මං හිතුවේ කන්ටෙන්ට් එකක් විදිහට හදන්න ඕනි කියලා. ඉතින් මං කලින් කිව්වා වගේ මේ කිසිම දෙයක් මගේ පර්සනල් එක්ස්පීරියන්ස් නෙවෙයි, මාත් එක්ක ස්ටුඩන්ට්ස්ලා ෂෙයා කරගත්තු දේවල්. ඉතින් ඔස්ට්‍රියා ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එක ගත්තාම මුලින්ම කියන්න ඕන ගොඩක් දෙනෙක් මට කතා කරලා අහන දේ තමයි මේක තනියම කරගන්න පුළුවන්ද? ඉතින් මං ඒ හැම වෙලාවකදීම කියන දේ තමයි ඒක ඇත්තරම ඔයාට මේක තනියම කරගන්න කියලා මට කිසිම වෙලාවක රෙකමන්ඩ් කරන්න බෑ. මොකද ඒකට හේතුව තනියම මේ ප්‍රොසෙස් එක කරගන්න ගිහිල්ලා ඒ කියන්නේ තමන් එලිජිබල්ද නැද්ද කියලාවත් දන්නේ නැතුව ඩොකියුමන්ට්ස් ලීගලයිස් කරගෙන ප්‍රෝග්‍රෑම්ස් හොයාගන්න බැරුව එහෙම නැත්නම් IELTS එක්සෑම් එක කරගන්න බැරුව මේ ප්‍රොසෙස් එක මග නවත්තලා දාපු ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් ඒක නිසා මම කිසිම වෙලාවක කිසිම කෙනෙක් රෙකමන්ඩ් කරන්නේ නැහැ තනියම කරගන්න කියලා. ඔයාට සෝෂල් මීඩියා through සහ තව ගොඩක් සෝසස් වලින් ඩීටේල්ස් අරගෙන ඔයාට ප්‍රොසෙස් එක තනියම කරගන්නවා නම් ඒක ඔයාගේ රිස්ක් එක උඩම ඔයාට ඩිසයිඩ් කරන්න පුළුවන් ඔයා මේ ප්‍රොසෙස් එක කරනවද නැද්ද කියන එක. මොකද මම කිසිම වෙලාවක ස්ටුඩන්ට් කෙනෙක් এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් දකින්න නැතුව එයාගේ කැපැසිටි එක, ඒ කියන්නේ එයාට මේ වගේ ප්‍රොසෙස් එකක් තනියම කරගන්න පුළුවන්ද කියන දේ ගැන මට අයිඩියා එකක් නැතුව මට කිසිම වෙලාවක කියන්න බෑ කිසිම කෙනෙක්ට ඔයා මේක තනියම කරගන්න කියලා. ඒක ඔස්ට්‍රියාව වලට විතරක් නෙවෙයි හැම කන්ට්‍රි එකටම අදාළයි. මොකද අපිට රිසර්ච් කරලා මේ ප්‍රොසෙස් එක තනියම කරගන්න පුළුවන්. හැබැයි මේ දේවල් තනියම කරගන්න ගිහිල්ලා ඔස්ට්‍රියාව විතරක් නෙවෙයි අනිත් කන්ට්‍රීස් වලටත් අදාළයි මේක. ලක්ෂ ගණන් සල්ලි නාස්ති කරගත්තු ස්ටුඩන්ට්ස්ලාත් ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ හේතුව නිසා මට කිසිම වෙලාවක රෙස්පොන්සිබිලිටි එක ගන්න බෑ කෙනෙක්ට තනියම මේක කරගන්න කියලා. ඒක නිසා ඔයාට මම ෆැක්ට්ස් දෙනවා විතරයි. ඔයාට ඩිසයිඩ් කරගෙන ඔයා මොකද කරන්න ඕනි කියන එක ඔයාට ඒක කරගන්න පුළුවන්. ඉතින් ඔස්ට්‍රියා ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එක ගත්තාම මේන් ස්ටේජස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි යුනිවර්සිටි ඇප්ලිකේෂන් එක, ඊළඟ ස්ටේජ් එක වීසා ඇප්ලිකේෂන් එක. ඉතින් මේ පාර්ට්ස් දෙකම හිතන තරම් ලේසි නැහැ. පළවෙනියටම අපට කරන්න වෙන්නේ යුනිවර්සිටි ඇප්ලිකේෂන් එක. ඉතින් යුනිවර්සිටි ඇප්ලිකේෂන් එකත් ඒක සමහර කෙනෙක්ට ලේසින් ඔෆර් එකක් හම්බෙන්න පුළුවන්, සමහර කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන්. ඉතින් ඔයාට ඔෆර් එකක් හම්බෙනවද නැද්ද කියන එක totally depend වෙන්නේ ඔයාගේ educational qualifications මත සහ යුනිවර්සිටි එක මත. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාගේ කියන්නේ reputed යුනිවර්සිටි එකකින් bachelor degree එකක් තිබුණත් GPA එක හොඳට තිබුණත් සමහර වෙලාවට offers ලැබෙන්නේ නැති වෙලාවල් මම දැකලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාට කරන්න පුළුවන් ඔයාගේ පැත්තෙන් apply කරලා බලන එක විතරයි. ඉතින් එහෙමයි කියලා වීසා ඇප්ලිකේෂන් එකක් කියන්නේ trial and error base එකේ කරන දෙයක් නෙවෙයි. මොකද වීසා ඇප්ලිකේෂන් එකක් apply, ඒ කියන්නේ වීසා එකකට apply කරන්න පටන් ගත්ත මුලින් ඉඳන්ම ඔයාට තියෙන expenses විතරයි. ඒක නිසා ඔයා හැම වෙලාවෙම try කරන්න ඔයාගේ profile එකත් එක්ක ඔයාට යන්න පුළුවන්, ඔයාට බලන්න පුළුවන් country එකක් තෝරගන්න. මොකද යුරෝප් ගත්තාම ෂෙනගන් සෝන් එකේ රටවල් 29ක් තියෙනවා. ওই 29ම countries සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ස්ටුඩන්ට් කෙනෙක්ට ඇවිල්ලා work කරගෙන earn කරගෙන survive වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාගේ profile එකත් එක්ක බලන්න ඔයාට ගැලපෙන country එක මොකක්ද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා ඔස්ට්‍රියා ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එක කරන්න ගිහිල්ලා මැදදී ස්ටක් වෙලා ඉන්න කෙනෙක් නම් මට ඔයාට සජෙස්ට් කරන්න පුළුවන් ඕල්ටර්නේටිව් කන්ට්‍රි එකක් තමයි ඉටලි කියලා කියන්නේ. මොකද ඉටලිත් ඔස්ට්‍රියා වගේම හොඳයි. ඒ වගේම ඔස්ට්‍රියා තරම් රික්වයර්මන්ට්ස් නැති. ඒ කියන්නේ ගොඩක් IELTS waivers එහෙම එක ඇප්ලයි කරන්න පුළුවන් කන්ට්‍රි එකක් තමයි ඉටලි කියලා කියන්නේ. ඉතින් ඔයා ඔයාගේ ෆැමිලි එක ගන්න බලාගෙන ලෝ කොස්ට් එකකින් ඇප්ලයි කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට
අනිවාර්යයෙන්ම ඔස්ට්‍රේලියාව තමයි සිලෙක්ට් කරගන්න වෙන්නේ. හැබැයි ඔයාට ෆැමිලි ඔප්ෂන් එකකට යන්න අවශ්‍යතාවයක් නැතිනම් ඔයා මේ ප්‍රොසෙස් එකේ මැද ස්ටක් වෙලා නම් ඉන්නේ ඔයාට පුළුවන් ඉටලි ඔප්ෂන් එක තෝරගන්න. ඉතින් දැන් අපි විඩිකෙන් කතා කරන්න යන්නේ ඔස්ට්‍රේලියා ප්‍රොසෙස් එක ගැන. ඉතින් අපි බලමු මේ ඔස්ට්‍රේලියා ප්‍රොසෙස් එකේදී ඔයාට වර්ධින්න පුළුවන් තැන් මොනවාද කියලා. ඉතින් පළවෙනි ස්ටේජ් එක තමයි යුනිවර්සිටි ඇප්ලිකේෂන් ස්ටේජ් එක. ඉතින් මේ යුනිවර්සිටි ඇප්ලිකේෂන් ස්ටේජ් එකේදී ඔයා මුලින්ම බලන්න ඕන ඔයාගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් එක්ක ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ඉංග්‍රීසි වලින් උගන්වන ඔප්ෂන්ස් තියෙනවද කියලා. මොකද මේ වෙනකොට සමහර වෙලාවට සමහර ස්ටුඩන්ට්ස්ලා ජර්මන් ලැන්ග්වේජ් එක කරලා ජර්මන් වලින් හරි උගන්වන ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරලා ඔස්ට්‍රේලියාවට එන්න try කරනවා. ඉතින් ඔයාට දැනට ජර්මන් ලැන්ග්වේජ් එක ඔයා කරලා නැතිනම් ෆලෝ කරලා නැතිනම් මිනිමම් B2 වගේ ලෙවල් එකක් කම්ප්ලීට් කරගෙන නැතිනම් ජර්මන් ලැන්ග්වේජ් එක ඔයාට ගොඩක් දුරට වෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකකින් උගන්වන ඔප්ෂන්ස් වලට try කරන්න. ඉතින් එතකොට ඔයා මුලින්ම බලන්න ඕන ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකට, ඒ කියන්නේ ඔයාගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් වලට ගැලපෙන ප්‍රෝග්‍රෑම්ස් තියෙනවද කියන එක. ඉතින් ඔයා බලන්නේ බැචලර්ස් ඩිග්‍රී එකක් නම් ඔයාගේ A levels වලට ගැලපෙන ඔප්ෂන්ස් තියෙනවද කියලා බලන්න ඕන. ඉතින් ඔයා ඇප්ලයි කරන්නේ මාස්ටර්ස් ඩිග්‍රී එකකට නම් ඔයාට ඔයාගේ බැචලර් ඩිග්‍රී එකට ගැලපෙන මාස්ටර්ස් ඔප්ෂන්ස් අවైలබල්ද කියලා බලන්න ඕන. ඉතින් ඒකත් එක්කම ප්‍රෝග්‍රෑම් අවైలබිලිටි එකත් එක්කම මේ යුනිවර්සිටිස් වලට, ඒ කියන්නේ ඔයා තෝරගත්ත ප්‍රෝග්‍රෑම්ස් වලට ඕන කරන ඇඩිෂනල් ඩොකියුමන්ට්ස්, ඒ කියන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටෙස්ට් එකක්, එහෙමත් නැත්නම් GRE, එහෙමත් නැත්නම් GMAT, ඒ වගේ මොන හරි ඇඩිෂනල් ඩොකියුමන්ට්ස් ඉල්ලනවද කියන එකත් අනිවාර්යෙන් චෙක් කරගෙන ඉන්න ඕනවා මේ ප්‍රොසෙස් එක පටන් ගන්න කලින්. ඉතින් මම එහෙම කියන්නේ හේතුව තමයි සමහර ස්ටුඩන්ට්ස්ලා මේ ඔස්ට්‍රේලියාවල මෙහෙම කරගන්න පුළුවන් ගොඩක් අඩු කොස්ට් එකකින් යුරෝප් වලට එන්න පුළුවන් කියලා දැනගත්ත ගමන්ම කරන්නේ ඩොකියුමන්ට්ස් ටික ලීගලයිස් කරන්න VFS එකට බාර දෙන එක. ඉතින් ඇත්තටම එහෙම කරන්න එපා. ඒකට හේතුව ඩොකියුමන්ට්ස් උත් ලීගලයිස් කරගෙන මේක කරගන්න බැරි වුණා. ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා මම කලින් කිව්වා වගේ මේ වෙනකොට. ඉතින් එතනදී ඔයාට අනිවාර්යෙන්ම මම කිව්වා වගේම ඇඩිෂනල් මොන හරි රික්වයර්මන්ට්ස් තියෙනවා නම් ඒක බලන්න ඕන. ඒත් එක්කම සමහර යුනිවර්සිටිස් තියෙනවා IELTS 6.57 වගේ ඉල්ලන. ඉතින් ඔයා තෝරගත්ත ප්‍රෝග්‍රෑම් එකේ ඒ වගේ ටිකක් IELTS රික්වයර්මන්ට් එක වැඩි ඔප්ෂන් එකක් නම් ඔයා අනිවාර්යෙන් මොක් එක්සෑම් එකක් හෝ දෙකක් කරලා බලන්න ඔයාගේ දැනට තියෙන ස්කෝර් එක කොහොමද ඔයාට අදාළ ස්කෝර් එකට යන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒකත් එක්කම ඊළඟ දේ තමයි මට කතා කරපු ස්ටුඩන්ට්ස්ලා කීප දෙනෙක්ම කිව්වා සෝෂල් මීඩියා වල ෂෙයා කරලා තියෙනවා කියලා එක ගර්ල් කෙනෙක් ඔස්ට්‍රේලියාවල යුනිවර්සිටිස් වල 80%කට වඩා යුනිවර්සිටිස් IELTS වේව් එකක් දෙනවා කියලා. ඇත්තටම එහෙම නැහැ. මේ වෙනකොට මේ 2026 අප්‍රේල් මාසෙ වෙනකොට ඔස්ට්‍රේලියානු යුනිවර්සිටිස් 80%ක් 90ක් වගේ ප්‍රමාණයක් අනිවාර්යෙන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක්සෑම් එකක් රික්වයර් කරනවා. ඉතින් ඒ අතරිනුත් ඔයාට IELTS එක්සෑම් එක නම් කරන්න ඔයාට සෑහෙන ඔප්ෂන්ස් ප්‍රමාණයක් අවైలබල් වෙනවා. හැබැයි PTEO වෙන මොන හරි එක්සෑම් එකක් නම් කරන්නේ ඔයාට අවైలබල් වෙන ඔප්ෂන්ස් ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. ඉතින් ඒකත් එක්කම සමහරව අහන දෙයක් තමයි ඩුවලින්ගෝ එක්සෑම් එක කරලා ඔස්ට්‍රේලියා ඇප්ලයි කරන්න පුළුවන්ද කියන එක. ඉතින් 2026 සෙප්ටෙම්බර් ඉන්ටේක් එක වෙනකල් ලැට්වියා වගේ කන්ට්‍රීස් වලට ඩුවලින්ගෝ ඇක්සෙප්ට් කරත් ඉස්සරහට මං හිතන්නේ නැහැ දැනටමත් ඔස්ට්‍රේලියාවල ඩුවලින්ගෝ එක්සෑම් එක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඉතින් හැම සිටුේෂන් එකක් තමයි තියෙන්නේ. එතකොට ඊළඟ දේ තමයි ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික ලීගලයිස් කරන්න දීලා ඊට පස්සේ ඔයාගේ තව ඇඩිෂනල් ඩොකියුමන්ට්ස් එකක් ප්‍රෙපෙයාර් කරගන්න ඕනේ. ඒ කියන්නේ යුරෝපාස් ෆෝමැට් එකට ඔයාගේ CV එක හදා ගන්න ඕනේ. ඒත් එක්කම තව මොන හරි ඔයාට යුනිවර්සිටි එකෙන් රෙකමෙන්ඩේෂන් ලෙටර්ස් ගන්න ඕන නම් ඒ දේවල් මොටිවේෂන් ලෙටර්ස් ඒ දේවල් අදාළ ප්‍රෝග්‍රෑම් එකට අදාළව අනිවාර්යයෙන්ම රෙඩි කරගන්න ඕන යුනිවර්සිටි ඇප්ලිකේෂන්ස් දාන්න කලින්. එතකොට යුනිවර්සිටි ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගැන අපි කතා කරොත් මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේ මේන්ලි අපි ගත්තොත් සමහර යුනිවර්සිටිස් තියෙනවා ඔයාට කිසිම ඇප්ලිකේෂන් ෆී එකක් ගෙවන්න නැතුව ඇප්ලයි කරන්න පුළුවන්. සමහර යුනිවර්සිටිස් තියෙනවා ඇප්ලිකේෂන් non refundable ඇප්ලිකේෂන් ෆී එකක් පේ කරන්න වෙනවා යුනිවර්සිටි ඇප්ලිකේෂන් එක දානකොට. සමහර යුනිවර්සිටිස් තියෙනවා ඔයාට රිෆන්ඩ් කරන ගොඩක් වෙලාවට සෙමෙස්ටර් ෆී එකක් වගේ පේ කරන්න වෙනවා මේ යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරනකොට. ඉතින් මේ විදිහට තමයි යුනිවර්සිටි ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක වෙන්නේ. ඉතින් මේ අදාළ එක ප්‍රෝග්‍රෑම් එකට අදාළව අපි රික්වයර්මන්ට්ස් බැලුවොත් සාමාන්‍යයෙන් ඔයා ඇප්ලයි කරන්නේ බැචලර් ඩිග්‍රී එකකට නම් ඔයාට අනිවාර්යෙන් O levels A levels තියෙන්න ඕනේ. එතනදී A levels වල මිනිමම් C passes 3ක් වගේ තියෙනවා නම් ඔයාට ඔෆර් එකක් ගන්න තියෙන chance එක ටිකක් වැඩි. මම ඇත්තටම කාටවත් recommend කරන්නේ නැහැ C passes 3කින් documents legalize කරගෙන try කරන්න කියලා. මොකද එතනදී ඔෆර් එකක් ගන්න පුළුවන් chance එක ටිකක් සාපේක්ෂව අඩුයි. ඒක නිසා සාමාන්‍ය C passes 3කට වඩා වැඩිපුර තියෙනවා නම් ඔයාට chance එක තියෙනවා
මේ ඔස්ට්‍රියන් යුනිවර්සිටි එකකින් යුනිවර්සිටි ඔෆර් එකක් ගන්න. ඉතින් බැචලර් ඩිග්‍රී එකට ඇප්ලයි කරනකොට අනිවාර්යෙන්ම ඔයා ඉංග්‍රීසි එක්සෑම් එකක් කරන්න ඕනේ. in addition සමහර යුනිවර්සිටිස් වල ඇඩිෂනල් එක්සෑම්ස් ඉල්ලන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඔයා ඇප්ලයි කරන්නේ මාස්ටර්ස් ඩිග්‍රී එකකට නම් ඔයාට සමහර යුනිවර්සිටිස් වලින් ඒ කලාතුරකින් IELTS වේව් එකක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඔයාට යුනිවර්සිටි එකේ ඉන්ටර්විව් එකක් තියෙනවා නේ. ඉන්ටර්විව් එකෙන් පස්සෙත් ඔයාට වේව් එකක් ගන්න chance එක තියෙනවා. හැබැයි ඒක හරිම ලිමිටඩ්. එතකොට ඔයා ඔස්ට්‍රියා එන්න process එක start කරනවා නම් ඔයා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන. ඔයාට ඉංග්‍රීසි එක්සෑම් එකක් එක තමයි යුනිවර්සිටි ඔෆර් එකක් ගන්න ලොකු chance එකක් තියෙන්නේ කියන point එක. ඉතින් දැන් මාස්ටර්ස් ඩිග්‍රී එකකට ඇප්ලයි කරනකොට මම දැක්කා කීප දෙනෙක් කියලා තියෙනවා GPA එක බලන්න නැහැ කියලා. ඉතින් යුනිවර්සිටිස් වල වෙබ්සයිට්ස් වල කොහෙවත් ඔයාගේ GPA එක මෙච්චරක් තියෙන්න ඕනේ මේ ප්‍රමාණයක් තියෙන්න ඕනේ කියලා මෙන්ෂන් වෙලා තියෙනවා. හරිම අඩු යුනිවර්සිටිස් කීප එක තමයි එහෙම මෙන්ෂන් වෙලා තියෙන්නේ. හැබැයි මෙන්ෂන් කරලා තිබුණ නැහැ කියන එකෙන් කියන්නේ ඔයාට කොච්චර අඩු GPA එකක් තිබුණත් මේ ඔස්ට්‍රියාවල යුනිවර්සිටි එකකින් ඔෆර් එකක් ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මම එහෙම කියන්නේ හේතුව මාත් එක්ක කතා කරපු සමහර ස්ටුඩන්ට්ස්ලා අවුරුදු 3ක ඩිග්‍රී එකක් තියාගෙන නැත්නම් ලෝ GPA එකක් තියාගෙන අවුරුදු කිහිපයක් තිස්සේ try කරනවා ඔස්ට්‍රියාවල යුනිවර්සිටි එකකින් ඔෆර් එකක් ගන්න. but ඒක තවමත් සක්සස් වෙලා නැහැ. ඉතින් ඒක නිසා තමයි මම මේ දේවල් ඔයාලට කියන්නේ. එතකොට in case ඔයාට අවුරුදු 3ක ඩිග්‍රී එකක් නම් තියෙන්නේ, එතනදිත් ඔයාට යුනිවර්සිටි එකකින් ඔෆර් එකක් ගන්න තියෙන chance එක ටිකක් අඩුයි. මොකද සාමාන්‍යයෙන් minimum requirements විදිහට තියෙන්නේ ඔයාට ඔයාගේ බැචලර් ඩිග්‍රී එකේ ECTS 180ක් කම්ප්ලීට් කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ ලංකාවේ ක්‍රෙඩිට්ස් නම් 90ක් කම්ප්ලීට් කරලා තියෙන්න ඕන. ලංකාවේ ක්‍රෙඩිට්ස් 90ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 3ක ඩිග්‍රී එකක්. හැබැයි මිනිමම් රික්වයර්මන්ට් එක කම්ප්ලීට් කරලා තිබුණා කියලා ඔයාට ඔෆර් එකක් හම්බ වෙනවා කියලා අපිට ගැරන්ට් කරන්න බෑ. එතකොට ඔයාට තියෙන අවුරුදු 3ක ඩිග්‍රී එකක් නම් ඔයාට පුළුවන් ඔයා ඇඩිෂනලි HND එකක් වගේ ෆලෝ කරලා තියෙනවා නම් ඒ ඩොකියුමන්ට්ස් එක දාන්න. එතකොට ඔයාට ඔෆර් එකක් ගන්න තියෙන chance එක ටිකක් වැඩි වෙනවා. ඉතින් ඒ ටික තමයි මේන්ලිම යුනිවර්සිටි ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට අදාළව මට කතා කරන්න තියෙන්නේ. ඊළඟට වීසා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගැන කතා කරොත් ඔයා මෙතනදී අනිවාර්යෙන් කන්සිඩර් කරන්න ඕන පළවෙනි පොයින්ට් එක තමයි ඔයාට යුනිවර්සිටි එකකින් ඔෆර් ලෙටර් එක හම්බුනහම ඔයා වීසා ඒ කියන්නේ ඔයාගේ මේ TRP එකට ඇප්ලයි කරන්න ඩොකියුමන්ට් සබ්මිට් කරන්න එම්බසි එකෙන් ඩේට් එකක් ඉල්ලනවානේ. ඉතින් ඒ ඩේට් එකයි ඔයාගේ එන්රෝල්මන්ට් ඩේට් එකයි අතර කාලේ ඇතිද බලන්න ඕන. ඔයා ඇප්ලයි කරන සිටි එකට අදාළව ඔයාගේ TRP එක ප්‍රොසෙස් වෙලා එන්න. මොකද ඔස්ට්‍රියාවල සිටි එකෙන් සිටි එකට ඔයාට ඩිසිෂන් එක ලැබෙන්න යන කාලේ වෙනස් වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයා බලන්න ඕන ඔයාට එන්රෝල්මන්ට් එක ගන්න පුළුවන්ද කියලා හරි ඩේට් එකට. මොකද සමහර වෙලාවට මේක ගොඩක් බලපාන්නේ ඔස්ට්‍රේලියාවල තියෙන අප්ලයිඩ් සයන්ස් යුනිවර්සිටිස් වල. මේ අප්ලයිඩ් සයන්ස් යුනිවර්සිටිස් වල ගොඩක් දුරට වින්ටර් ඉන්ටේක් එක විතරයි තියෙන්නේ. ඉතින් ඔයාට එන්රෝල්මන්ට් එක ගන්න බැරි වුණොත් එයාලගේ අදාළ ඩෙඩ්ලයින් එකට කලින් ඔයාට ඔස්ට්‍රේලියාවට TRP එක අප්‍රූව් වෙලා ආවත් යුනිවර්සිටි එකෙන් එන්රෝල්මන්ට් එක අරගෙන RP කාඩ් එකට ඇප්ලයි කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඔෆර් ලෙටර් එක සෙක්වර් කරගන්නවා වගේම ඔයා හරි කාලෙට වීසා ඇප්ලයි කරලා TRP අප්‍රූවල් එක අරගෙන ඔස්ට්‍රේලියාවලට ඇවිල්ලා RP කාඩ් එක කලෙක්ට් කරගන්නත් පුළුවන් සිටුේෂන් එක අනිවාර්යෙන් ඔයා බලන්න ඕන මේ වීසා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක කරන්න කලින්. ඉතින් ඊළඟ දේ තමයි වීසා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට සමහර වෙලාවට ඔයාට යුනිවර්සිටි එකට එකකින් ඔෆර් එක ආපු දවසේ ඉඳන් පොඩි කාලයක් නම් තියෙන්නේ. ඔයාට පොලිස් ක්ලියරන්ස් ඇප්ලයි කරන්න ඕන, පොලිස් ක්ලියරන්ස් ලීගලයිස් කරන්න දෙන්න ඕන. ඒ ඔක්කොමත් එක්ක ඒ දේවල් වලට ටයිම් ඇද්ද බලන්න ඕන. ගොඩක් දුරට ඔයාගේ පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක ඒ වගේම accommodation arrangements agreements ඒ දේවල් වලට ඔයාට එම්බසි එකෙන් රික්වෙස්ට් කරන්න පුළුවන් ඇඩිෂනල් ටයිම් එකක් දෙන්න කියලා ඔයාගේ TRP application date එකෙන් පස්සෙත්. ඉතින් මේ දේවල් තමයි බේසිකලිම ඔයාලා දැනගන්න ඕන ඔස්ට්‍රේලියා ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකේදී ඔයාලට කොතනදීද මොකක් හරි මිස්ටේක් එකක් වෙන්න පුළුවන් කියන පොයින්ට් එක. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ගන්න පුළුවන් වෙන්නේ නැති. ඒකත් එක්කම ඔයාලට මොන හරි තව ඩවුට්ස් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලගේ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. ඉතින් එහෙමනම් මම දැනට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි ආයෙම දවසක අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු.